මොටිවේෂන් වීඩියෝස් කොච්චර බැලුවත් ඔයා ඉන්නේ එකම තැනද? ඔයාගේ රිසර්ච් වල කිසිම වෙනසක් සිද්ධ වෙලා නැද්ද? මෙතනදී ඔයා දිහා ඔයාමට හැරලා බලන්න. ඔයා කරන්නේ මොකක්ද කියලා. ප්‍රධාන පෙළ එක්සෑම් එකක්, ටර්ම් ටෙස්ට් එකක්, නැත්නම් අසයින්මන්ට් එකක් හෝ යම් ප්‍රොජෙක්ට් එකක අවසාන කාලයේදී ඔයා වැඩිපුරම මොටිවේෂන් වීඩියෝස් බලන්න පෙළඹෙනවා. ඔයාගේ අරමුණ වෙනුවෙන් ඔයා දවසක් තුල සම්පූර්ණ කරන්න හිතන් ඉන්න වැඩ ප්‍රමාණය ඒ දවස් අවසානයේදී සම්පූර්ණ කරන්න බැරි වුණාම ඔයා කරන්නේ ඒ වැඩ ටික හෙටට කල් දාලා ඒ දවස් අවසානයේදී ඔයා මොටිවේෂන් වීඩියෝස් බලනවා මම හෙට ඉඳලා හරියට වැඩ කරනවා කියලා හිතාගෙන. නමුත් ඊළඟ දවසෙත් ඔයා ගත කරන්නේ කලින් දවස් රූටින් එකම තමයි. ඒකේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව මොටිවේෂන් කියන්නේ ෆීලිං එක. ඩිසිප්ලින් කියන්නේ සිස්ටම් එක. සක්සස් ස්ටුඩන්ට්ස්ලා යූස් කරන රියල් සීක්‍රට් එක තමයි මේ ඩිසිප්ලින් එක නැත්තම් විනය. අපි දැන් බලමු මොටිවේෂන් එක සහ ඩිසිප්ලින් එක කියන්නේ මොකක්ද? ඒ දෙක අතර තියෙන ප්‍රධානතම වෙනස්කම මොකක්ද කියලා. මොටිවේෂන් කියන්නේ වීඩියෝ එකක් බලලා කතාවක් අහලා කෙනෙක් සාර්ථක වෙලා තියෙනවා දැකලා මටත් මේක කරන්න ඕන කියලා හිතට එන උද්‍යෝගය නැත්තම් ආශාව. ඩිසිප්ලින් කියන්නේ මොටිවේෂන් තියෙනවද නැද්ද කියලා බලන්නේ නැහැ. කරන්න ඕන දේ කළ යුතු නිසා කරනවා. මොටිවේෂන් සහ ඩිසිප්ලින් එක අතර තියෙන ප්‍රධානතම වෙනස්කම මොකක්ද? මොටිවේෂන් රඳා පවතින්නේ හැඟීම් මත. ඉක්මනට එනවා, ඉක්මනින්ම යනවා. ඩිසිප්ලින් හැඟීම් වලට අයිතියක් නැහැ. දීර්ඝකාලීන වගේම ඔයාගේ පුරුදු මත රඳා පවතිනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයාගේ අරමුණ වෙත ළඟා වෙන්න නම් ඔයාගේ ඩිසිප්ලින් එක අනිවාර්ය වෙනවා. දැන් මම කියන්න යන්නේ පියවර 3කින් ඔයාගේ අරමුණ වෙත ළඟා වෙන්න ඩිසිප්ලින් ඇතිව වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයා ළඟ පොතක් පැන්සලක් තියෙනවා නම් මේ පියවර 3 සාරාංශව ලියා ගන්න. නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඒක ඔයාට ප්‍රයෝජනවත් වෙයි. පියවර 1 ගෝල් එක ක්ලියර් කරගන්න. ඔයාගේ ඉලක්කය ඔයා ඉතාමත් පැහැදිලිව නිර්මාණය කරගන්න ඕන. මම විභාගයේ හොඳින් පාස් වෙනවා. මම සාර්ථක සිසුවෙක් වෙනවා. මම වාහනයක් ගන්නවා. මේ ආකාරයේ ඉලක්ක නම් සාර්ථක ඉලක්ක නෙවෙයි. ඇයි මම මේවා සාර්ථක ඉලක්ක නෙවෙයි කියන්නේ? බලන්න මේ රූපේ දිහා. ඔව් ඔයා හරි මේක කා එකක්. ඒත් මේකේ වර්ගය, බ්‍රෑන්ඩ් එක, කලර් එක ගෙස් කරන්න පුළුවන් වුණත් ඔයාට හරියටම කියන්න අමාරුයි නේද? මෙන්න මේ වගේ තමයි මම ඔයාට කලින් කිව්ව ඔයාගේ ඉලක්කත් හරියටම පැහැදිලි නැහැ. ඔයාගේ මොළය ඔයාට ඕන ටාගට් එක ફોකස් කරන්නේ නැහැ. හේතුව ඔයාගේ ඉලක්ක අපැහැදිලි. බලන්න මේ රූපේ දිහා. ඔයාට 100%ක්ම ෂුවර් මේක සිල්වර් කලර් BMW කාර් එකක්. මෙන්න මේ වගේ පැහැදිලි රූපයක් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන ඔයාගේ ඉලක්ක සම්බන්ධව. හේතුව ක්ලියර් ගෝල් එකක් නැත්තම් ඩිසිප්ලින් එකට ඩිරෙක්ෂන් එකක් නැහැ. මම විභාගයේ පාස් වෙනවා වෙනුවට ඔයාගේ ඉලක්කය වෙන්න ඕන මම X කියන සබ්ජෙක්ට් එකට ලකුණු 85කට වැඩියෙන් ගන්නවා. නැත්තම් ඔයා ප්‍රධාන එක්සෑම් එකකට මුහුණ දෙනවා නම් ඔයාගේ ෆයිනල් ටාගට් එක වෙන්න ඕන O level නම් A9ක්, A level නම් A3ක් සමග දිස්ත්‍රික් මුල් රෑන්ක් 10 ඇතුළට යනවා වගේ ක්ලියර් ගෝල් එකක්. ඔයා මුහුණ දෙන්න ඉන්න එක්සෑම් එකෙන් ඔයාට අවශ්‍ය රිසල්ට් එක ඔයා පැහැදිලිවම ඔයාගලට දෙන්න ඕන. එතකොට තමයි ඩිසිප්ලින් නැතුව ඔයාට ඔයාගේ ගෝල් එකට යන්න පුළුවන් වෙන්නේ. පියවර 2 මූඩ් එකට නෙවෙයි රූල් එකට වැඩ කරන්න. ඩිසිප්ලින් කියන්නේ හිතෙන දවසට වැඩ කරන එක නම් නෙවෙයි. මූඩ් එක නිකන් බලාගෙන හිටියොත් ඔයාට ජීවිතේ කිසිම දවසක ඒ මූඩ් එක නම් එන්නේ නැහැ. ඔයාට එක වැඩක් කන්සිස්ටන්සි කරන් යන්නත් බෑ. අපි හැමෝම වගේ මොකක් හරි වැඩක් පටන් ගන්න හොඳ දවසක් හොඳ වෙලාවක් ඒ වැඩේට අවශ්‍ය කරන හොඳම සම්පත් අපිට ලැබෙනකන් අපි බලන් ඉන්නවා. ඒත් ඒ වගේ පර්ෆෙක්ට් ටයිම් එකක් අපිට කවුරුත් දෙන්නෙත් නැහැ. බලන් හිටියා කියලා ලැබෙන්නෙත් නැහැ. ඔයා ඔයාගේ පැහැදිලි ඉලක්ක වෙත ළඟා වෙන්න නම් ඔයාගේ ඒ ඉලක්කය වෙනුවෙන් අද දවසේ කළ යුතු වැඩ පටන් ගන්න හොඳම වෙලාව මේ වෙලාවයි. දවස ආරම්භයේදී ඔයාට හිතෙනවා නම් දැන්ම නැගිටින්න බෑ. තව ටික වෙලාවක් නිදා ගන්නවා. නෑ. ඔයා ඔයාගේ ඉලක්කය වෙනුවෙන් ඒ වෙලාවේ යම් වැඩක් කරන්න දාලා තියෙනවා නම් ඔයා ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොන සිටුේෂන් එකක වුණත් ඔයා ඒ වෙලාවේ වෙන් කරලා තිබුණු වැඩ පටන්ගෙන ඒක කරා නම් එතනයි ඔයාගේ ඩිසිප්ලින් එක තියෙන්නේ. ඩිසිප්ලින් එක රඳා පවතින්නේ රූල්ස් මත. ඔයා ඒ රූල්ස් නිවැරදිව අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමයි. ඔයා හිතන්න ඔයා හැමදාම රාත්‍රී 9 සිට 11 පැය දෙකක් X කියන සබ්ජෙක්ට් එකට පාඩම් කරනවා කියලා. මෙතනදී අපි සබ්ජෙක්ට් එකකට ફોකස් කරලා ඒකට වෙනම ටයිම් එකක් ෆික්ස් කරලා තියෙන්නේ.
ඔයාට තියෙන්නේ ඒ ටයිම් එකට වැඩ පටන් ගන්න විතරයි. පියවර 3 අකණ්ඩව ඩිසිප්ලින් සහිතව වැඩ කිරීම. යම් අරමුණක් වෙනුවෙන් එක දිගට වැඩ කරනකොට එම ක්‍රියාවලිය ඔයාට ටික දවසකින් අතහරිනවා. ඒකට විවිධ හේතුන් ඔයාට බලපානවා. බලන්න ලෝකයේ ඊටමත් සුළු පිරිසක් තමයි එයාලා බලාපොරොත්තු වුණු අරමුණු වලට එයාලට යන්න පුළුවන් උනේ. මොකක්ද එතන තියෙන රහස? අකණ්ඩතාවය. එහෙමත් නැත්නම් කන්සිස්ටන්සි එක තමයි එයාලගේ අරමුණු වලට එයාලව රැගෙන ගියේ. කතරම් බාධා කම්කටොළු අභියෝග පැමිණියද ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවලිය අතහැරියේ නැහැ. ඔවුන් අකණ්ඩව ඔවුන්ගේ ක්‍රියාවලිය සමග රැඳී සිටියා. අපි දැන් බලමු කොහොමද අකණ්ඩව ඩිසිප්ලින් සහිතව වැඩ කරන්න කියලා. ඔයා යම්කිසි වැඩක් කරනකොට ඔයාටත් නොදැනීම ඔයා ඉන්න ඕන ට්‍රැක් එකකින් එළියට ඔයා එනවා. ඔයාගේ මනස වෙනත් දිශාවන් වලට ගමන් කරනවා. ඒකට බලපාන ප්‍රධානතම දේ තමයි ඔයාගේ පරිසරය. ඔයා වැඩ පටන් ගන්න කලින් ඔයාගේ පරිසරය පිළිබඳ සැලකිලිමත් විය යුතුමයි. මම මෙතන පරිසරය කියලා අදහස් කරන්නේ ඔයා වැඩ කරන කාමරය, ඔයාගේ ෆෝන් එක, ඔයාට එන නොටිෆිකේෂන්ස්, ඔයා වැඩ කරන මේසය වගේ දේවල්. ඔයා වැඩ කරන්න කලින් ඔයාගේ පරිසරය මන් දැන් කියන විදිහට ඔයා නිර්මාණය කරගන්න ඕන. ඔයාගේ ෆෝන් එක සයිලන්ට් කරලා ඔයාට පේන්නේ නැති තැනකින් තියන්න ඕනේ. ඒ වගේම ඔයා වැඩ කරන තැනට ඔයා නිදාගෙන ඇඳ පෙන්නත් බෑ. වැදගත්ම දේ තමයි ඔයා වැඩ කරන පොත් මේසයේ තියෙන්න පුළුවන් ඔයා ඒ වෙලාවේ පාඩම් කරන සබ්ජෙක්ට් එකට අදාළ ඒ පොත විතරමයි. වෙන අදාළ නැති කිසිවක් තියෙන්න බෑ. මෙන්න මේ විදිහට ඔයා ඔයාගේ පරිසරය හදාගත්තට පස්සේ ඩිසිප්ලින් සහිතව අකණ්ඩව ඔයාට ඔයාගේ වැඩ කරගෙන යන්න පුළුවන්. මම ඔයාට දෙනවා මාතෘකා 3ක්. ඔයාට පුළුවන් ඔයා කැමති මාතෘකාව මට කියන්න. මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාට ඒක අනිවාර්යෙන් දෙනවා. ඒ මාතෘකා 3 බලන්න කලින් අපි බලමු මේ වීඩියෝ එකේ සාරාංශය. පියවර 1 ගෝල් එක ක්ලියර් කරගන්න. ඔයා ඔයාගේ ඉලක්කය හරි විදියට පැහැදිලිව ඔයාගේ ඔළුවට දෙන්න ඕන. පියවර 2 මූඩ් එකට නෙවෙයි රූල් එකට වැඩ කරන්න. ඔයාගේ ෆීලිංග්ස් වලට ඔයාට පාලනය කරන්න ඉඩ නොදී ඔයාගේ රූල්ස් වලට ඔයා වැඩ කරන්න ඕන. පියවර 3 අකණ්ඩව ඩිසිප්ලින් සහිත වැඩ කිරීම. ඔයා අකණ්ඩව ඔයාගේ ක්‍රියාවලියේ වැඩ කරොත් විතරයි ඔයාට ඔයාගේ අරමුණු වලට යන්න පුළුවන් වෙන්නේ. මෙන්න මම ඔයාට දෙන මාතෘකා 3 නම්බර් 1 අත්හැරිය නොහැකි අලුත් පුරුද්දක් හදන සයන්ස් මෙතඩ් එක. නම්බර් 2 ස්ටුඩන්ට්ස්ලා සෝෂල් මීඩියා ස්මාර්ට් විදියට යූස් කරන විදිය. නම්බර් 3 කම්මැලි වැඩ එන්ජොයි කරලා කරන බ්‍රේන් ට්‍රික් එක. ඔයාට ඕන මාතෘකාවේ නම්බර් එක කමෙන්ට් කරන්න. වැඩිම ඉල්ලුමක් තියෙන මාතෘකාවට අදාළ වීඩියෝ එක මම ඊළඟට ඔයාලට ගෙන්න පොරොන්දු වෙනවා. හොඳට මතක තියාගන්න ඔයාගේ අරමුණු රඳා පවතින්නේ ඔයාගේ ඩිසිප්ලින් එක මත මිසක් ඔයාගේ මොටිවේෂන් එක මත නෙවෙයි.